හලෝ කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මෙතනින් යනකොට මාළු දැලක් අදිනවා දැකලා අපි පොඩ්ඩක් නැවතුණා. ගාල්ලේ මේ තියෙන මුහුද කියන්නේ ගාල්ලේ ගොඩක් අයට ජීවිතේ හුස්ම වගේ තියෙන තැනක්. ගොඩ දෙනෙක්ගේ රස්සාව, ජීවිකාව, ආහාර හැමදේම තියෙන්නේ මෙතන. ඒ විතරක් නෙමෙයි විදේශිකයන් පැමිණෙන ගාල්ල කියන්නේ සංචාරක පුරවරයක්. මේ මාළු දැලක් අදිනවා කියන්නේ පැය ගානක මහන්සියක්. අපි මෙතන ගොඩක් වෙලා හිටපු හින්දා අපි දැක්කා ඒ හැම දෙයක්ම. ඒත් ඔයගොල්ලෝ දන්නවද මෙච්චර මහන්සි වෙලා ඇදපු දැලේ හිටියේ මාළු විතරක් නෙමෙයි කියලා. මාළුන්ට වඩා ප්ලාස්ටික්, කුණු, බෝතල්, පොලිතීන්, රෙදි කෑලි වගේ මහා ගොඩක් කුණු ගොඩක් තමයි මෙතන තිබුණේ. මේ ඉන්නේ මුහුදෙන් ජීවිකාව ගෙනියන අය. මේ අපි හැමෝම එකතු වෙලා දාලා තියෙන කුණු නිසා ඔවුන්ගේ ජීවිකාවටත් බාධා වෙනවා. ඒගොල්ලන් කිව්වේ නම් මේ කුණු නිසා දැල් කැඩෙනවා විතරක් නෙමෙයි මාළුත් අඩු වෙනවා කියලා. මේ පොලිතින් වගේ දේවල් හින්දා මාළු විතරක් නෙමෙයි මුහුදු ශාක, කොරල් පර, කැස්බෑවන් වගේ අය විනාශ වෙලා යනවා. ඒ මුහුදු ජීවීන්ගේ අවසානය වෙන්නත් පුළුවන්. මුහුද කියන්නේ මුහුදු ජීවීන්ගේ මුහුදු ශාකවල ගෙදර වගේ තැනක්. ඒත් අපි කුණු නිසා, අපි දාන කුණු නිසා ඒගොල්ලන්ගේ ගෙදර විනාශ වෙනවා. ඉතින් කරුණා කරලා ඕගොල්ලෝ පාවිච්චි කරන කුණු, ප්ලාස්ටික් බෝතල්, පොලිතින් මුහුදට දාන්න එපා. මුහුදට විතරක් නෙමෙයි කුණු දාන්න තියෙන තැන අරින්න කිසිම තැනකට කුණු දාන්න එපා. ඉතින් ඕගොල්ලොත් අද ඉඳන්ම පටන් ගන්න අදාළ තැන්වලට විතරක් තමන්ගේ කුණු දාන්න. තැනක් නැත්තම් ගෙදර අරන් යන්න. පාරවල් කානු කියන්නේ ඔයාලට කුණු දාන්න තියෙන තැන් නෙමෙයි. මුහුද පිරිසිදුව තියාගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඒකෙන් මුහුදු ජීවීන් විතරක් නෙමෙයි ගොඩක් අයගේ ජීවිකාවත් අපේ අනාගතයත් සුරකින්න ගමන් ලස්සන වෙරළ තීරයක් අපට අයිති කරගන්න පුළුවන්. ඉතින් මුහුද කියන්නේ ජීවිතය. එයට ආදරය කරන්න, එය ආරක්ෂා කරන්න. බොහොම ස්තුතියි.